හැමෝටම සුබ දවසක්. ඔයාලා මගේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අද මං අරන් ආවේ අපේ තියෙන කොණ්ඩේ තව තව වවා ගන්න පුළුවන් රහසක් ගැන කියන්න. ඒ තමයි මුරුංගා hair mask එක. ඉතින් මේකෙන් ඔයාගේ කොණ්ඩේ අනේක පාලනය කරගන්න පුළුවන්. ඒ වගේම තියෙන කොණ්ඩේ දෙගුණයකින් වවා ගන්නත් පුළුවන්. ඉතින් මේකට ඕන වෙන්නේ කුමාරිකා සහ මුරුංගා විතරයි. ඉතින් අපි දැන් යමු මේක හදන්නේ කොහොමද කියලා බලන්න. මේ මුරුංගා වල තියෙන මේද අම්ල, ඇමයිනෝ අම්ල, විටමින් A, B, C සහ යකඩ කියන සංඝටකාරා තමයි ඔයාගේ කොණ්ඩේ වර්ධනය කරන්නේ. ඒ වගේම තමයි කොණ්ඩේ තුනී නම් ඒකේ ඝනකම් බව වැඩි කරන්නේත් මේ හරහාමයි. කුමාරිකා වලින් තමයි ඔයාගේ කොණ්ඩේ තෙතමනය ආරක්ෂා කරන්නේ. ඒ වගේම තමයි කොණ්ඩේ ගැලවිලා යන එක පාලනය කරන්න කුමාරිකා ගොඩක් වැදගත් වෙනවා. මේ කුමාරිකා එක කැපුවට පස්සේ ඔයාලට දකින්න පුළුවන් ඒකේ කහ පාට ජෙල් එකක් වගේ එකක් පේන්න තියෙනවා. ඉතින් මේක ගෑවුනොත් කහන නිසා අපි උණු වතුරට මේ කෑල්ල දාලා ටිකක් වෙලා තියලා හොදලා තමයි අරගන්න ඕනේ. මෙන්න මේ විදියට. ඔයාලා මේ මුරුංගා කොළ ගන්නකොට දළු කොළ වලින් ගන්න බලන්න. දළු කොළ වලින් ගන්නවා නම් ගොඩක්ම හොඳයි. නැත්තම් මෝරපු කොළ උනත් කමක් නැහැ. ඉතින් අපි දැන් මේ මුරුංගා කොළ ටික ඉති විදිහට කඩාගමු. මොකද බ්ලෙන්ඩර් කරන්න ඕන නිසා ඒ විදිහට කඩගත්තාම පාසුයිනේ. ඉතින් මේ විදිහට ඉති විදිහට කඩාගත්ත මුරුංගා ටික අපි හොඳට හොද ගන්න ඕනේ. මොකද මේ වගේ දූවිලි තියෙන්න පුළුවන්, මකුළු දැල් තියෙන්න පුළුවන්, එක දේවල් තියෙන්න පුළුවන්. ඒ නිසා මේ විදිහට දෙතුන් පාරක් හොදින් හොද ගන්න අනිවාර්යෙන්ම. මොකද මේක අපි පාවිච්චි කරන්නේ කොණ්ඩේට නිසා. දැන් ඔයාලා බ්ලෙන්ඩර් කප් එක අරගෙන මේ ඉති වශයෙන් කඩාගත්ත මුරුංගා ටික ඒකට දාගන්න. දැන් අපි මේ විදිහට වතුර දාලා තියාගත්ත කුමාරිකා කෑල්ල අරගෙන ඒක හොඳට හොද ගන්න ඕනේ. අර කහ පාට එක අයින් වෙලා තියෙන නිසා දැන් ප්‍රශ්නයක් නැහැ. දැන් මේ විදිහට අපි කුමාරිකා කෑල්ල කපා ගමු. ඊට පස්සේ කුමාරිකා වල මැද විතරක් අර බ්ලෙන්ඩ් එකට එකතු කරගමු. ඔයාලා මේ මදේ කොටස හොඳට සෝරලා අරගන්න. මොකද කුමාරිකා කියන්නේ කොණ්ඩේට ඉතාම ගුණදායක දෙයක්. මෙන්න මේ විදිහට කුමාරිකා මදේ බ්ලෙන්ඩර් කප් එකට එකතු කරගන්න. දැන් අපි මේකට වතුර කෝප්ප භාගයක් විතර එකතු කරගමු. දැන් අපි මේක බ්ලෙන්ඩ් කරගමු. බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. දැන් මේක මේ විදිහට පෙරාගමු. නැත්තම් මේ මුරුංගා කෑලි කොණ්ඩේ හිටාම යවන්න අපහසුයිනේ. ඒ නිසා තමයි මම මේ විදිහට පෙරා ගන්න හිතුවේ. ඉතින් බලන්නකෝ මේ වගේ පෝෂ්‍යදායී දේවල් ගෙදරදීම අපිට හදාගන්න පුළුවන් කිසිම වියදමක් නැතුව. ඒ නිසා ඔයාලත් මේක අනිවාර්යෙන්ම try කරලා බලන්න. කම්මැලි වෙලා ඉන්නේ නැතුව. මේවා සම්පූර්ණයෙන්ම ස්වභාවික දේවල් නිසා කිසිම අගුණතාවයක් නැහැ කොණ්ඩේට. ඉතින් කොණ්ඩේ ගොඩාක් හොඳින් පවත්වාගෙන යන්න නම් මේ වගේ දේවල් try කරන්න ඕනේ. ඉතින් මේක ගෑවට පස්සේ ෂැම්පු කන්ඩිෂන් නොදා ඉන්න තරමට ගොඩක්ම හොඳයි. ඒ වගේම මේක අනිවාර්යයෙන්ම සතියකට එක වතාවක් හරි කරන්න. එතකොට තමයි ගොඩක්ම හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් දැනගන්න ඔයාලත් ආසයි නම් මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා.
ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම තමයි මේක ඇප්ලයි කරාට පස්සේ විනාඩි 20ක් විතර ඉඳලා නාගන්න පුළුවන්. ඉතින් පෙරාගත්තට පස්සේ අපිට මේ විදිහට තමයි දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක මම ඇප්ලයි කරනකොට ඇප්ලයි කරේ නම් කෝප් එකෙන් දාගෙන. ඉතින් ඔයාලට ලේසි විදිහකට මේක කරගන්න පුළුවන්. ආයෙත් දවසක අලුත් වීඩියෝ එකක් අරන් එන්නම්. බයි බයි.